ලස්සන ගෑනු ලොඳේ. මට ඒ කෙල්ල ඇරෙන්න වෙන කිසි කෙනෙක් වැඩක් නැහැ. මෙහාට කෝල් එකක් දෙනකොට මට අදා ගන්නත් බැරි වුණා. දුව දන්නන් තාත්තගේ හැටි. ඊයේ 11ට විතර කියනවා හෙට පාන්දරම යමු කියලා. කොළඹින් පිටත් වෙනකොට පාන්දර 4ට විතර. අම්මලා බ්‍රෙක්ෆාස්ට් අරගෙනද? නෑ දුව. ඔයා නිකන් හිටියේ. අපි යමු එහෙනම්. රයිට්. අපි හදිස්සියෙම ආවේ දුව. අර දුව කිව්වා නේද? අලුත් ටී ෆැක්ටරි එකයි බංගලෝ එකයි. ඔව්. අක්කර 15ක් ද කොහෙද? ඒත් එක්ක. ඒක බලන්න. ෂෝක්නේ. අපි යමුකෝ බලන්න. යන්න. දුව ළඟදි දවසක බුද්ධිනාට මෙහෙ ආවිලා ගියාද? ඔව්නේ අම්මේ. අවිල ලොකු කලබලයක්වත් කරලා ගියානේ. මොකද කරපු කලබලේ? මං ටී ෆැක්ටරි බලලා තමින්ද දලු ගන්න තැනට වෙලා ඇත්ත ටිකක් කතා කර හිටියා. බුද්ධිනාථ මෙතෙන්ට ඇවිල්ලා ඔය දෙන්නගේ මොකක් හරි තියනවා මෙතන මෙහෙමයි අරක මෙහෙමයි කියලා මගේ ඇඟට කඩාගෙන පැන්න. ඊට පස්සේ දමින්දත් එක්ක රණ්ඩුවටත් ආවා. මං කෝ මෙතනින් යන්න ඇහුවේ නැහැ. ඊට පස්සේ හොස්පිටල් එකටත් ආවා. බැරිම තැන මං කිව්වා මේක මගේ රාජකාරී කරන තැන කරුණාකරලා මෙතන යන්න කියලා. මං ඔයාට කිව්වේ ඔයා කලබල වුණානේ නිකන්. ඇයි අම්මා බුද්ධිනාථ මොනවද කිව්වේ? නෑ බුද්ධිනාථගේ කල්පනාව දුව මනින්නනේ. යන් ඔක අතරලා දාමු. ගිහලා කමු දැන්. යන් බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්. ඔන්න එහෙනම් දමින්දගේ සීනේ සැබෑ වුණා. නේ thank you very much doctor. doctor මට අත දුන්නේ නැත්නම් කවදාවත් මට මේ තැනට එන්න හම් වෙන්නේ නැහැ. මං අත දුන්න නිසාම නෙමෙයි දමින්ද. නොබසුබට උත්සාහය අදිෂ්ඨානෙ මේ හැම දෙයක්ම මා තුළ තිබ්බ නිසා තමයි ජයග්‍රහණය කළේ. අනේ doctor මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක निराකරණය කරලා දෙන්න. මොකද්ද? මේ doctor දැන් මම පෙනී සිටින්නේ මහින්ද විදියටනේ. අනේ ડોක්ටර් මේ අපි තවත් බොරු කර ඉන්න නැතුව ડોක්ටර්ගේ තාත්තට කියමුද? ඒකද? මම ඒක තාත්තට කියලා निराකරණය කරන්නම්කෝ. ළමින්ද ටිකක් බයයි නේද? මට වැඩිය මහින්ද. මහින්ද කියනවා බොරු කර ඉඳලා ડોක්ටර්ගේ තාත්තා දැනගත්තොත් එහෙම එයා අපි හිතන්නේ නැති විදිහේ තීරණයක් ගන්නයි කියලා. දමින්ද බය වෙන්න එපා. මම ඒක निराකරණය කරන්නම්. එහෙනම් අපි යමු නේද? යමු ડોක්ටර්. ෂෙයාර් මේක කවුන්ස් ඩිපාර්ට්මන්ට් එකට දීලා කියන්න දැන් මම චෙක්ස් ටික ලෑස්ති කරන්න කියලා. ඕකේ සර්. සමුද්‍ර මට හෙල්ත් ඩිපාර්ට්මන්ට් එකේ විශේෂ කරන්න දෙන්න. හොඳයි සර්. Hello? Yes. Hello. Good morning. Mr. Disanaga, please. Hello. Hold the line, please. Sir, Mr. Disanaga. මේ මම පොඩ්ඩකින් කතා කරන්නද? මට අනිත් ලයිනේ කෝල් එකක් තියෙනවා. ඕකේ. Hello. Mr. Disanaga? Willy. Yes. මේ මට පොඩි වැඩක් කරගන්න තියෙනවා. Serious? Yes. Now I have one of my not my own daughter. A relation of mine. ඉතින් මේ එයා දැන් ඉන්නේ up country hospital එකේ.
එයාව මට ඉමීඩියට්ලි ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ කොළඹට. මම සේරම ඩීටේල්ස් ටික එවන්නම් මගේ සෙක්‍රටරි ගාතේ. ඕකේ. Be very urgent, huh? Okay. Right, Tina. Thank you. Okay. Bye. Mr. Jeffrey. අද ඉඳන් මගේ මේ බැක්ටීරිය මම බාර දෙනවා මේ දොස්තර නෝනටයි මේ දමින්ද මහත්තයාටයි. ජෙෆ්රි මට උදව් කළා වගේ මයටත් උදව් කරන්න ඕනේ. මගේ සේවකෙත් එක්ක. හොඳයි මිස්ටර් වීරප්පා. Thank you. අපේ පුරුණ සහයෝගය අපේ සේවකත් එක්කම අපි දෙනවා. Thank you very much, Jeffrey. Wow, Sudi. මේ ඉන්න අපේ සේවකයෝ. හොඳයි අපි මේ හැමදෙනාමත් එක්ක ලස්සනට වැඩේ කරගෙන යමු. නේද ડોක්ටර්? Wish you all the best. Thank you very much, Mr. Veeraperuma. Wish you all the best. Thank you very much. Wish you all the best. Okay. හොඳයි එහෙනම් වැඩ පටන් ගන්න. පටන්. දැන් දැන් තමයි මගේ හිතට සැනසීමක් දැනෙන්නේ. මේකට එන්නේ කොහොමද? රස්සාවක් නැතුව රස්සාවල් හොය ඇවිද්ද දමින්ද මහත්තයාට දැන් පුළුවන් රස්සාවල් දෙන්න. මේ හැම දෙයකටම මුල අපේ ડોක්ටර්. ડોක්ටර් නොහිට ඉන්න මහින්ද මගේ ජීවිතය අර කොහෙන් කෙලවර වෙලාද දන්නේ. ඒක නම් ඇත්ත. කාන්තිමයි නිතරම ගෙදරදී කතා වෙනවා. කාන්ති නම් කියන්නේ දොස්තර නෝනා කියන්නේ දේවතාවියක් කියලා. අපි ප්‍රාර්ථනා කරමු ડોක්ටර්ගේ ජීවිතේ තව තවත් වාසනාවන්ත වෙන්න කියලා. මේ මම දැකලා තියෙනවා දමින්ද මහත්තයව දොස්තර නෝනා හම්බ වෙන්නේ හැම වෙලාවකම. දොස්තර නෝනා ඉන්නේ හරිම සන්තෝෂයි. මටත් එහෙම දෙයක් තේරිලා තියෙනවා මයින්ද. ડોක්ටර් මගෙත් එක්ක කතා කරන සමහර වෙලාවල් වලදී පොඩි අමුත්තක් දැනෙලා තියෙනවා. ඒත් මං කිසිම අයුතු ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්නේ නැහැ. මං ડોක්ටර් ගරු කරනවා මයින්ද. හැබැයි මට නම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද? දැන් දොස්තර නෝනාගේ අම්මයි තාත්තයි අපිට උදව් කරන්නේ. සල්ලි දෙන්නේ. මේ මම දමින්ද කියලා හිතාගෙන ඉන්නේ. දැන් කවදා හරි ඕක දැනගත්තොත් අපි විශාල අමාරුවක වැටෙනවා. මම ડોක්ටර් ඔය ගැන කිව්වා. ඒත් එයා එච්චර ගණන් ගත්තේ නැහැ.